ඉතින් ආයිබෝවන් කියලා අදත් පිළිගන්න ලෝකවාසියා ලස්සන වැදගත් වීඩියෝ එකක් අරන් ආව ඔයගොල්ලන්ට. ඉතින් ලෝකවාසියා මේ යාළුවෙකුට බයික් එකක් ගන්න ගියා. ඒ කියන්නේ බයික් එකක් කියන්නේ මෝටර් බයික් එකක්. හැබැයි මේ බයික් එක මේ ලොකු බයික් එකක් නෙවෙයි. ඔය එදිනෙදා කඩේට යන්න ඔය ට්‍රැෆික් එකේ පොඩ්ඩක් වැඩට යනකොට කිලෝමීටර් 5ක 6ක 10ක 15ක දුරකට යනකොට ට්‍රැෆික් එකේ යන්න අන්න වගේ බජට් බයික් එකක් බලන්න තමයි ගියේ. ඒ වගේම විශේෂයෙන්ම මගේ යාළුවට උමනා වුණේ හොඳට පෙට්‍රල් වැඩ කරන බයික් එකක්. ඉතින් ලෝකවාසියාට මේ ගැන බලනකොට හම්බුණා ඔරිජිනල් ජපන් බයික් ගෙන්නන තැනක්. ඉතින් ලෝකවාසියා එතෙන්ට ගියා. අපි බලමු. ඉතින් මේක ලොකු බයික් යාඩ් එකක්. ඉතින් ලෝකවාසියා කවදාක්වත් දැකලා නැති විදිහේ අමුතු මාදිලිත් මෙතන තිබ්බා. ඉතින් ලෝකවාසියා වැඩිදුර විස්තර එහි හිමිකාරතුමාගෙන්ම විමසලා බැලුවා. ඇත්තට මහත්මයා අපි මේ ව්‍යාපාරය අවුරුදු 9කට කලින් පටන් ගත්තේ යුනික් ඩිසයින්ඩ් ජැපනීස් බයික්ස් ඉම්පෝර්ට් කරලා රෙස්ටෝර් කරන ආයතනයක්. ඉතින් බයික් ජපන් බයික් සම්බන්ධව සහ ඉතාලිය සඳහා නිෂ්පාදනය කරන ක්ලාසික් ස්කූටර්ස් සම්බන්ධව තමයි මෙතන ව්‍යාපාරය වෙන්නේ. ඉතින් අපි බයික්ස් සේල්ස් වලට අමතරව සර්විස්, රිපෙයාර්, මේන්ටනන්ස්, ස්පෙයාර් පාර්ට්ස්, ඇක්සිඩන්ට් රිපෙයාර්, පේන්ටින්, මොඩිෆිකේෂන්, රෙස්ටොරේෂන් කියන ක්‍රියාදාමය අපේ අතින් මෙතනදී ඉටු වෙනවා. එතකොට අපි ගාව ඉතින් ගොඩක් ඒ කියන්නේ සිටි ලයිෆ් එකට අර්බන් කමියුනිටි එක ෆෝකස් කරගෙන නිෂ්පාදනය කරන බයික්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර සිටි ට්‍රැෆික් එකේ එදිනදා වැඩි කටයුතු පහසුවෙන් ට්‍රැෆික් එක මගහැරලා ලේසියෙන් අඩු වේලාවකදී කරගන්න නිෂ්පාදනය කරන යතුරුපැදි තමයි තියෙන්නේ. මේවා ඔක්කොම ජපානයේ නිෂ්පාදනය කරන මිනි අර්බන් ස්කූටර්ස්. බොහොමයක් ඒවා ක්ලාසික් අපියරන්ස් එක තියෙන ඒවා තමයි තියෙන්නේ. එතකොටම අපි ගාව තියෙනවා අවුරුදු 50කට 60කට කලින් නිෂ්පාදනය කරපු ක්ලාසික් මාදිලේ ඒ කියන්නේ වින්ටේජ් වැලියු එකක් තියෙන ස්කූටර් එකේ පටන් ලේටස්ට් මොඩල් එක වෙනකන් හැම ජෙනරේෂන් එකකම බයික්ස් තියෙනවා. ඉතින් ඇත්තටම අර ජපානීස් බයික් එකක තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන long term sustainability එක. ඒ කියන්නේ දීර්ඝ කාලයක් යතුරුපැදිය නිසි ආකාරයේ මේ මේන්ටනන්ස් කිරීමක් යටතේ බොහෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව. ඉතින් මේකෙදී ඒක තමයි මේ ජපනීස් බයික් එක තියෙන concept එක. ඒ වගේම fuel efficiency එක. දැන් අතරම ගත්තොත් අපේ 2 stroke 4 stroke EFI latestම V-matic engine එකෙන් දුවන බයික් එක පවා තියෙනවා. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි බයික් එකක් සාමාන්‍ය ලීටරයට කිලෝමීටර් 40කට 50කට වැඩි. ඇත්තටම අපි Honda, Yamaha, Suzuki made in Japan bikes especially අර mini urban scooter category එකේ bikes හැම එකක්ම වගේ මෙතන තියෙනවා. ඉතින් අපි warranty එකක් එක්ක Japanese bikes දෙන හින්දා after sale service එක, repair, maintenance ඒ හැමදේම මෙතන වෙනවා. ඊටත් අමතරව බයික් එක සම්බන්ධව A to Z ජොබ් එකක් මෙතනදී කරගන්න පුළුවන්. එතකොට දැන් මේ ජපානයේ මේ කෙටි කාලයක් පාවිච්චි කරපු හොඳ තත්ත්වයේ බයික්ස් තමයි ඔයගොල්ලන් ගේන්නේ නේද? ඔව් ඇත්තටම අපි A grade bikes විතරයි ගේන්නේ. ඒ හින්දා තමයි අපි buy නැතුව warranty එක 6 months දෙන්නේ. ඒ කියන්නේ දැන් warranty එකක් දෙද්දී අපි බයික් එකේ තියෙන ස්ටෑන්ඩඩ් එක හරි ග්‍රේඩින් එක ඉතාම වැදගත්. අපිට warranty එකක් දෙන්න බෑනේ quality එකෙන් අඩු accident වෙච්ච හරි මොන හරි වෙන technical defect එකක් තියෙන එකට warranty එකක් දෙන්න බෑ. ඉතින් ඒ හින්දා අපි එතෙන්දී හැම වෙලේම මේ perfect product එකක් customer ට දෙන්න වග බලා ගන්නවා. ඒ කියන්නේ මෙහෙට ගෙනල්ලා පූර්ණ තත්ත්ව පරීක්ෂාවකින් යටතේ තමයි පසුව තමයි ඔබතුමාලා මේ අනිවාර්යයෙන්ම කරන්නේ මාකට් එකට. අනිවාර්යයෙන්ම අපි ඇත්තටම මේ මොකද අර ඒ climatic conditions එක්ක ගොඩක් බයික් පාට පිච්චෙනවා. ඒ හින්දා අපි අර ප්‍රීමියම් ක්වොලිටි එකට බයික් එක රෙස්ටෝර් කරනවා. එතකොට brand new condition බයික් එක තමයි end product එක හැටියට customer යන්නේ. ඔව්. ඒතර වැදගත්ම ප්‍රශ්නේ දැන් මම අහනවා සාමාන්‍යයෙන් අපේ පාරිභෝගිකයෙක් ආවොත් කීයේ ඉඳන් මෙතන බයික්ස් තියෙනවද? අඩුම මිල කීයද බයික් එකක් ගන්න පුළුවන්? ඇත්තටම ලක්ෂ 2 සිට ඉහළට බයික්ස් මෙතන තියෙනවා. අපි මේ මෙතන ගත්තොත් එම මේ තියෙනවා පොඩි මේ අනිත් ක්‍රවුඩ් එක අතර කැපිලා පෙනෙන ප්‍රමාණයෙන් කුඩා මිනි ස්කූටර් එකක්. ඒක ලක්ෂ 2යි වෙන්නේ.
ඉතින් ලක්ෂ 2 සිටි හෙල්ත් යනවා. ඔව් ඒ මිනි ස්කූටර් එකේ ඇත්තටම කොහමද ඒකේ කොච්චර පෙට්‍රල් ධාරිතාවක් ටැංකියට කොච්චර පෙට්‍රල් එකපාර ගහන්න පුළුවන්ද? 1 ලීටර් 3ක ධාරිතාවක් තමයි තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් ඇත්තටම මම දැක්කා ඇත්තටම මම මීට කලින් ලෝකවාසිය දැකලා නැහැ. එහෙම බයික් එකක් ලංකාවේ ඇත්තටම දැකලා නැහැ. ඉතින් කොහොමද ඒකේ එක දිගට දැන් කියොත් අපි කොච්චර දුර ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන්ද? එහෙම තියෙනවද මොනවා හරි? ඔව් ඉතින් ඇත්තටම මේ එක දිගට කිලෝමීටර් 50ක් 100ක් වුණත් එහෙම ධාවනය කරන්න හැකියාව තියෙනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් එතකොට ඉදිරියේදී දැන් ඔයගේ බයික් එකක් අරන් 6 month warranty එකෙන් පස්සේ ඒගොල්ලන්ට ඕගොල්ලන්ගේ නැවත ඇවිල්ලා රිපෙයාර් කරගැනීමේ පහසුකම් ඒ ගැන පොඩ්ඩක් කියන්න. ඔව් ඉතින් අපි මොකද අමතර කොටස් සියල්ලමත් එක්ක මේක කරන හින්දා ආෆ්ටර් සේල් සර්විස් එකත් එක්ක ඉතින් අපිට කිසිම ඉෂුව එකක් නැහැ. ඒක අපි කොහොමත් දෙන හින්දා අමතර කොටස් ඕන එකක් තියෙන හින්දා අපිට ඉතින් ඒ ප්‍රොඩක්ට් එක කොන්ෆිඩන්ට්ලි ප්‍රොමෝට් කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඉතින් මේ කරුණු ඉදිරිපත් කරාට අපේ ලෝකවාසියා බලන අපේ හිතවත් යාළුවෝ ඔක්කොටම ඉතින් ආරාධනා කරන ලෝකවාසියා අපේ යාළුවන්ට පුළුවන් වත්තල මාබෝලේට ඇවිල්ලා ඔබ ආසම කරන පාටකින් ආසම කරන මේ බයික් එකක් තෝරගෙන මිලදී ගන්න. එහෙනම් ජය වේවා. ජය වේවා. ඉතින් එහෙනම් අදත් මේ ගෙනාපු වීඩියෝ එක වැදගත් වුණා කියලා ලෝකවාසියා විශ්වාස කරනවා. තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.